සම්මා දිට්ඨි කියන මේ වචනේ දිහා අපි බැලුවාම සම්මා දිට්ඨියේ විවිධ ප්‍රභේද තියෙනවා. සම්මා දිට්ඨිය කියලා කියන්නේ ඇත්ත ඇති හැටියට දැකීම. ඒක අපි දුක්ඛේ ඥානං ආදී විදිහට තේරුම් ගන්නවා. මොකද ඒක තමයි විපස්සනා සම්මා දිට්ඨිය ඉඳලා මාර්ග සම්මා දිට්ඨිය උපදවන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක්ම නෙමේ සම්මා දිට්ඨිය කියලා කියන්නේ ලෞකික සම්මා දිට්ඨියක් තියෙනවා. කුසලයේ අකුසලයේ දන්නකම මොකද්ද? ඒක ලෞකික සම්මා දිට්ඨිය. එතකොට ඒක තමයි කෙනෙකුට මේ පින්දහම් කරන්නට හේතුවක් වෙන්නේ ලෞකික සම්මා දිට්ඨිය. සමාධිය වඩන කෙනෙකුට සම්මා දිට්ඨියක් තියෙන එකට කියනවා පින්තුනේ ධ්‍යාන සම්මා දිට්ඨිය කියලා. ඒක තියෙන්නේ මොකක්ද? ඒක ධ්‍යාන ඉපදවීම පිළිබඳව තියෙන සම්මා දිට්ඨිය. තව සම්මා දිට්ඨියක් තියෙන එක තමයි විපස්සනා සම්මා දිට්ඨිය. අපි නුවණ මෙහෙයවා බලනවා මේ ස්කන්ධයන්ගේ යථා ස්වභාවය පිළිබඳව. අපි තාම ප්‍රත්‍යක්ෂ අවබෝධයකට පැමිණිලා නැහැ. හැබැයි අවබෝධයකට පැමිණුණු කෙනෙකු කියපු කරුණු ටික ඔස්සේ අපි අපේ ජීවිතයට ඒක සංසන්දනය කරමින් බලනවා මේකද ඇත්ත කියලා. අන්න ඒකට කියනවා විපස්සනා සම්මා දිට්ඨිය කියලා. ඒක එහෙම බලාගෙන යනකොට අපිට තාම හොඳ නුවණක් උපදිනවා. ප්‍රත්‍යක්ෂයක් හැටියට Tamanටම වැටහෙනවා. ඒක තමයි යථාර්ථය කියලා. අන්නේ ඒ උපදින කෙලෙස් දුරු කරමින් උපදින සම්මා දිට්ඨියට කියනවා මාර්ග සම්මා දිට්ඨිය කියලා. ඊට පස්සේ කෙලෙස් දුරු කිරීමෙන් පස්සේ ප්‍රයෝග ප්‍රතිපස්සද්ධිය සමග කියන්නේ උත්සාහවත් වීමක් නැතුව දැන් Tamanට අර නොවන එළඹ සිටීම කියන එකට කියනවා ඵල සම්මා දිට්ඨිය කියලා. මෙන්න මේ විදිහට සම්මා දිට්ඨියේහි පංචවිධ ආකාරයක් අපට දකින්නට පුළුවන්කම